බොන් ජියා tudo bem? ඔන්න මං අද අරගෙන ආවේ Uber වලින් නැතුව පොඩ්ඩක් වෙනස්ම જાතියේ වීඩියෝ එකක්. මම ඔය පාරේ හිම යනකොට දැක්කා කාර් මීට් එකක් තියෙනවා. ඉතින් ඒ කාර් මීට් එකේ විස්තර අරන් එන්න කියලා හිතුවේ. මේ කාර් මීට් එක ගොඩක්ම තිබ්බේ Volkswagen වාහන තමයි. Volkswagen ඔය ඉබිකාර් ඊට පස්සේ කොම්බි වෑන් ඒ වගේව තමයි තිබ්බේ. දැන් මේක නම් මේ ඉබිකාරයක් එයා මොඩිෆයි කරලා තියෙනවා. මං හිතන්නේ මේ ගෙදර තියෙන බඩු ඔක්කොම ටික කාර් එකේ එල්ලලා වගේ සීන් එකක් තමයි තියෙන්නේ. මේ වගේ කාර් මම ওই පාරෙත් යනවා දැකලා තියෙනවා. මම මුලින් හිතුවේ මේක මේ නිකන් කාර් මීට් වලටම හදපු එකක් කියලා. උනාට මම ඕක පස්සේ පාරෙත් යනවා දැක්කා. ඔය ඇතුලේ නම් ඉන්නේ නිකන් ඩමියක් තියලා තහ කාර් එක යටත් නිකන් කාර් එක රිපෙයාර් කරනවා වගේ පේන්න තව කකුල් දෙකක් වගේ එළියට එන්න ඩමියක් තියලා තිබ්බා. මේ ලොරිය මේ කැබ් එක වගේ එක නම් මොකක්ද කියලා දන්නේ නැහැ. මං හිතන්නේ ඒක නම් Volkswagen නෙවෙයි. මේකත් කාර් එකත් Volkswagen නෙවෙයි. ඒක Chevrolet කාර් එකක්. මේවත් Volkswagen නෙවෙයි. මේ පරණම කාලේ මෙහි තිබ්බ මේ ලොරිද ඩබල් කැබ් ඩබල් නෙවෙයි කැබ් වගේ. මේක නම් මේ පාරේ දුවන කාර්යයක් නෙවෙයි. මේ නිකන් මලකඩ වගේ හැමතැනම ඔය පේන්නේ දිරා පත් වෙච්ච කාර්යයක්. ඒකෙත් බ්‍රසීල් කොඩිය බ්‍රසීලේ කිට් එක අන්දලා ඇට සැකිල්ලක් තියලා තිබ්බ නිකන් ආතල් එකට. ඒක නම් විසික් කරන්නම දාපු කාර්යයක්. හැබැයි ඒකෙත් පොඩි වෙනස්ම වයිබ් එකක් තියෙනවා. ඔය තියන්නේ දැන් ඔක්කොම තියන්නේ ඔය Volkswagen අර ඉබිකාර් තමයි. මේගොල්ලොන්ගේ වෙනම මේ ක්ලබ් එකක් තියෙනවා ඔය Volkswagen කාර් වලට. කාර් විතර නෙවෙයි Volkswagen ඔය පරණ වාහන වලට. ඒ ක්ලබ් එකේ 10 වෙනි සංවත්සරය හරි 10 වෙනි මීට් එක හරි මට ඒක හරියට මතක නැහැ. ඔය කාර් එකේ ඔය වින් ස්ක්‍රීන් වල ගහලා තින්නේ ඒගොල්ලන්ට හම්බෙච්ච සර්ටිෆිකේට්ස් ටික. ඒ කියන්නේ හැම මීට් එකකටම ආවම ඒ මීට් එකෙන් දෙනවා සර්ටිෆිකේට් එකක්. ඔය ඒක තමයි ගහලා තියෙන්නේ. මේව නම් අර ලොකුවට මොඩිෆයි කරලා නැහැ. සිටිස්ම තියෙන කාර් පොඩ්ඩක් පේන්ට් කරලා එහෙම කරපුවා. තව ලොකුවට මොඩිෆයි කරපු කාරොත් වෙන වෙනම තිබ්බා ඉස්සරහා. මේ නිල් පාට කාර් එක නම් මෙහි තියෙන බහිය කියලා ෆුට්බෝල් ක්ලබ් එකක්. බහිය කියන්නේ මෙහි තියෙන නගරයක්. ඒකට අදාළ ෆුට්බෝල් ක්ලබ් එකක්. ඒකේ අර ලොගෝ එක තමයි ගහලා තිබ්බේ. මේක නම් මිලිටරි ටයිප් එකේ කාර් එකක්. පේන්ට් එකක් ගහලා තියෙන්නේ. ඔය වාඩි වෙලා ඉන්නේ ඒ කාර් එකේ අයිතිකාරයා තමයි. තියන්නේ දිගටම ඒ කාස්ම තමයි. මෙන්න මේක නම් ලස්සන අර ලෝව කරලා නිකල්ද සිල්වද නිකල්නේ ගහලා මේ පරණ ටැක්සියක් විදිහට හදපු එකක්. මේකත් ඔය කාටුන් සීන් එකක්. ඒක එහෙම තීම් වලට හදපු කාරුත් තියෙනවා. මේ පල්මේරස් කියන්නේත් මෙහි තියෙන ෆුට්බෝල් ක්ලබ් එකක්. හොඳම ක්ලබ් එකක් ඒක. ස්ටොක් කාසුත් තියෙනවා. මොඩිෆයි කාසුත් තියෙනවා. මේක නම් එන්ජින් එක ඔය අලුතෙම මම හිතන්නේ හදලා ලස්සනටම හදලා එන්ජින් එකත් ඕපන් කරලාම තියන්නේ ඒකයි. කොකාකෝලා කාර් එක ඒගොල්ලෝ පේන්ට් එක අර නිකන් රස්ටි පේන්ට් එකක් ගහලා තින්නේ පරණ ලුක් එක ගන්න. මේ අයටන් සෙන්නගේ විදිහට හදපු කාර් එකක්. අයටන් සෙන්න කියන්නේ මෙහි අර F1 පදපු ඉස්සර හිටිය වැඩෙක් තමයි. මේකත් ඔය පොඩි
ප්ලාස්ටික් ලුක් එකක් දෙන්න හදපු කාර් එකක්. ඒක නම් අර වුඩ් රැක් එකක් ගහලා පඩි පෙළකුත් ගහලා. මේ තියෙන්නේ කොම්බි වෑන්. මෙහි ඔය කොම්බි වෑන්ස් ඉන්නේ ගොඩක් ප්‍රසිද්ධයි. මෙහෙම අර ටිකක් දුර යන්න එහෙම පාවිච්චි කරන වෑන් එකක් ඕක. ඒවත් කට්ටිය ලස්සනට හදලා තියෙනවා. මොකද රෝඩ් ට්‍රිප්ස් වලට එහෙම ගන්නවනේ. ඉතින් ගිහිල්ලා කා වාහනේම නිදාගෙන එහෙම තමයි යන්නේ. ඉතින් කිචන් එකක් අරවා මේ ඔක්කොම සමහර වාහනවල ඒගොල්ලෝ හදලා තියෙනවා. ඇඳවල් කරලා මේකේ පිටිපස්සේ දොර ඇරියම ඇඳක් වගේ තියෙන්නේ ඒකේ. බය නැතුව ඕන දුරක යන්න පුළුවන් වාහනේ පරණ වුණාට සුපිරියට වැඩ. මේක නම් එයාලා හොඳටම හදලා තිනවා. ඇඳයි ඊට පස්සේ කිචන් එක වගේ තියෙනවා. එතනම අර ෆ්‍රිජ් එක, oven එක, ඊට පස්සේ ස්ටෝව් එක, සිංක් එකක් ඒ ඔක්කොම තියෙනවා. මේ ස්කූපි ඩූගේ මිස්ට්‍රි කාර් එක. ඒක වගේ හදපු සීන් එකක් තියෙනවා. මේක නම් මම හිතන්නේ ඔය මේ බ්ලෙස් කියන්නේ මේ මෙහි තියෙන ඉන්ටර්නෙට් කම්පැනි එකක්. මම හිතන්නේ ඔය කා මීට් එකට ස්පොන්සර් කරන්නේ ඒගොල්ලෝ වෙන්නේ නැති ඔය මේ මීමැස්සා වගේ ඉන්නේ. ඒ බ්ලෙස් එකේම එකක් තමයි. උන්ගේ වාහන ටිකක් මම හිතන්නේ ගෙනලා නිකන් තියලා තියෙන්නේ. ඒකම ඔස්සේ පොඩි මොකක්ද ඒකට කියන්නේ ඒ පොඩි අර පරණ වාහනවල බඩු විකුණන ඒ වගේ පොඩි පොලක් වගේ කෑල්ලකුත් තිබ්බා. පරණ කී ටැග්ස් එක ජාති ඔය පරණ වාහනවල පරණ බඩු වල විකුණන ඒවා. ඊට අමතරව මේ මොනවද මේවට කියන්නේ හොට් වීල්ස් ඉන්න එකත් මෙහි සෑහෙන ජනප්‍රියයිනේ. හොට් වීල්ස් උත් තියෙනවා. පරණ මොඩල් තමයි ගොඩක්ම තිබ්බේ. ඔය නම් තියෙන ඔය වොක්ස්වැගන් වාහනවල ස්ටීරින් වීල්, ඊට පස්සේ මඩ් කවර්ස්, නම්බර් ප්ලේට්ස් ඒ වගේ අර අන්කොමන් සීන් මේවා ඉතින් වාහන වලට හයි කරන්න නෙවෙයි. අර ගෙදර මෙමොරබිලියා විදියට තියාගන්න තමයි ගොඩක්ම කට්ටියව ගන්න. ඕකේ නම් මේ වීඩියෝ එක මම මෙතන ඉවර කරනවා. හිතනවා කැමති වෙන්නේ නැති කියලා. ඊළඟ වීඩියෝ එකකින් ආයෙත් අපි හමු වෙමු. චාව් චාව්.